21 වන සියවසේ විද්‍යාව සහ තාක්ෂණය කිව්වහම සාමාන්‍යයෙන් ඔබට මතක් වෙන්නේ අභ්‍යවකාශයේ සිට තොරතුරු සම්ප්‍රේෂණය කරන චන්ද්‍රිකා තාක්ෂණය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිණි පෙත්තටම යන තොරතුරු තාක්ෂණය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අද අවියෝජනීය විදිහට අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය වෙන්න පුළුවන්. මේ හැමදේම සයන්ස්. සයන්ස් කියලා කියන්නේ අපේ ජීවිතේ නොමැකෙන සටහනක්. කොටින්ම කිව්වොත් අපේ ජීවය තියෙන්නේ සයන්ස් වල. හැබැයි ඒ අතරතුර ඉන්නවා සයන්ස් වලට ජීවය දෙන මිනිස්සු. ඉතින් අද අපේ සූදානම තමයි වර්තමාන ශ්‍රී ලංකාව තුළ සයන්ස් වලට ජීවය දෙන මිනිස්සු ගැන කතා කරන්න. පොල් ටිකක් ගාගන්න පොල් ටිකකට එවනවා. හාකේ. අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පොල් නෑ බෑ නොකිය වැට පුරාණ යෝධෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ. පොල් මේකේ පැන රස පොල් වලින්ම ගන්න. පොල්. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඇක්සස් ටවර් එක. ඉංජිනේරු ක්ෂේත්‍රය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මර්මස්ථානයක් තමයි මේක. ඉතින් සයන්ස් වලින් ගොඩ ගිහපු මිනිස් ගැන කතා කරන අද දවසේ කතානායකයා තමයි ඇක්සස් ඉංජිනේරිං ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටොෆර් ජොෂුවා මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහන. ආයුබෝවන්. මිසර් ජොෂුවා හරිම ලස්සන තැන, හරිම ලස්සන ඉදිකිරීමක්. ඉදිකිරීමක් කියන දේ මෙච්චර මනස්කාන්ත වෙන්න පුළුවන්ද කියලා හිතෙන තැන. ඉතින් මිස්ටර් ජොෂුවා අපි අපේ සාකච්ඡාව ආරම්භ කරනකොට මම ආරම්භ කරන්න කැමති 1990 වර්ෂයේ. 1990 වර්ෂයේ වයස අවුරුදු 24ක තරුණයෙක් ඇක්සස් ට්‍රේඩින් කියලා ආයතනයක් ආරම්භ කරනවා. ඉතින් මේ ආයතනය තමයි අද දක්වා මේ ගමන් මඟ ඇවිල්ලා තියෙන ජාත්‍යන්තර තලය අතික්‍රමණය කරමින්. ඉතින් මේ හැමදේම පිටිපස්සේ තිබිච්ච ඉන්ස්පිරේෂන් එක මොන වගේද? සමූහ ව්‍යාපාරය ආරම්භකරු තමයි සුමල් පෙරේරා. එයා තමයි සභාපති, දත්තින සභාපති. එයා මට ආරාධනා කරා ඒ දවස්වල එයාගේ පාර්ට්නර් කෙනෙක් වෙන්න බිස්නස් එකට ජොයින් වෙන්න කියලා. ඒ දවස්වල මම මේ ඉන්ඩස්ට්‍රියල් ක්ෂේත්‍රයේ තමයි මම සේවය කරගෙන හිටියේ. හොඳට වැඩ කරගෙන හිටියා ඒ ක්ෂේත්‍රෙත්. එයා හිතුණා අපිට කෙමිස්ට්‍රි එකක් තියෙනවා කියලා බිස්නස් එක පටන් ගන්න. එයා තමයි ඇක්සස් එක ඉංජිනේරින් පටන් ගත්තේ. එතකොට පොඩ්ඩක් කතා කරලා අපි පොඩි ප්‍රොජෙක්ට්ස් ටිකක් කරලා ඒකේ ඵලදායීතාවයක් අපිට පෙනුණා. එතකොට අපි හිතුවා හරි හොඳයි අපි හවුල් වෙන්නම් මේ ඇක්සස් ට්‍රේඩින් කියලා කම්පැනියක් පටන් ගන්න. ඒකට ඒක පටන් ගත්තේ මිසස් සුමල් පෙරේරා 50ක හවුල්කරුවෙක් හැටියට මම ගෙනාවා මමයි මගේ මස්සිනා 50ක හවුල්කරුවන් හැටියට. ඒකට අපි ඉනිෂියලි පටන් ගත්තේ මේ ට්‍රේඩින් කම්පැනියක් කියන්නේ අඩු ආනයනය අපනයනය කරනවා විශේෂයෙන්ම ලංකාවට අඩුපාඩු පලලා මාකට්ටගේ තියෙන ඔපිචුනිටීස් වලට අපි අඩු ආනය කල්ල වෙළදාම කරගෙන තම හිටිය. ති ඕක කරගෙන යනකොට ඉතින් අපි මේක පින්ෆිල් කම්පනය එකක් එක්ස්පිරියන්ස් එකුත් නෑ පිට ලෙගසියකුත් නෑ අපි මදාගන්න ඕන කම්පනය එක. ඉතින් ඕන ඔපිචුනිට එකක් අපි බලන්න සූදනම් වුණා. ඒක මම අපි මේ රටේ කර්මාන්ත ශ්‍රේෂ්ත්‍රයේ අඩුපාඩු තියෙන තැන් අපි හොයාගෙන ගියා. මොන වගේ රික්වයර්මන්ට්ස් තියෙන්නේ ඒවට තව ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් දෙන්න පුළුවන් මීට වැඩිය හොඳට දෙන්න පුළුවන් දැන් තියෙනවට වැඩිය හොඳට දෙන්න පුළුවන්ද කියලා. ඒක කරන ගමන් ඉන්ඩස්ට්‍රියල් මැටීරියල්ස් කරන හින්දා අපි බලන ලංකාවේ තියෙන ලොකු ප්‍රොජෙක්ට්ස් ඒ දවස්වල ජැපනීස් ADB World Bank JICA තමයි හුඟක්ම ෆන්ඩ් කරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට්ස් වලට. ඒ දවස්වල ආව මේ ලොකු ප්‍රොජෙක්ට් එක ග්‍රේටර් කොළඹ ෆ්ලඩ් කන්ට්‍රෝල් ප්‍රොජෙක්ට් කියලා. කියන්නේ මේ කොළඹ තියෙනවා කැනල් පරණ මේ ඕලන්ද කාලේ හදපු කිලෝමීටර් 32ක් විතර කැනල් නෙට්වර්ක් එකක් වටේම තියෙන ඕලන්ද දැකලා ඇති ඔය ටෝරෙන්ට් එක. ශ්‍රී ලංකාවේ ඇල මාර්ග පද්ධතිය අද අපි ගොඩක් කතා කරන එකක්. ඔව්. ඒක මම හිතන්නේ අවුරුදු 200කට විතර කලින් හදපු එක 250කට කලින් හදපු එක. ඒක ප්‍රතිසංස්කරණය කළා නෑ අවුරුදු ගානකට. ඒකේ ඔය ඇලි මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න වැවුම් වලට දෙන්න ඕනේ ප්‍රොටෙක්ෂන් එකක්.
ඉම්බක්මට පොටෙක්ෂන් එක ඒකට බැලුව කුගක් කම වෙදි මොනද තියෙන්නේ කියලා සාමාන්‍ය ගොල ර ශීට් පයිල් ගහනවා රිටේනිින් බෝල් බදිනවා බයි වතුරත්තක වැඩ කරන්න වැඩ කරන්න ඕන හිද ඒකට ඔබන පොඩක්ස් මෙහ පාච්ච කලනෑ කලින් ඒස්කේල්ට කලුත් කරලත්නෑ තොට අපි හොයාගෙන යනකොට අපි හොයාගත්ත පොඩක්් එක ගේබියන්ස් කියලා ලෝක කලින් පවිච්ච කල තින ලංකාව හරිම සුලබ වශයන්තර පවිච්ච කල තියෙන රිකමට තිබෙන තින්ද එතකට ඒ ප්‍රඩක්් එක ඉන්ඩියස් කරාම එතන කන්සල්ටස්ල ගෙන්ජිනස්ලා හිතුවා මේක උඟ ප්‍රක්ටිකල් ප්‍රඩක්් ගැන් මේ වතුර වැඩ කරන්න පුළුවන් මේක ෆලෙක්සිබිල්ට එකත් තියනවා මේක වතුර අස්සෙමුත් යන්න පුළුවන් එතොට ගොඩනගන්න ලේසි හයි වැඩිය ඉඩ කඩ ඕනෙත් නෑ හදන්න ඒක ගම්ම ඔබිනෝ ප්‍රඩක්ටක් වගේ තේරුණා තවට කැනල් ප්‍රජෙක්් එක බහුලුවක්ම පවච්චි කරේ බේම ගේබියන්ස් තොට ඒ දවසල කල කිලමිට 32ක් ශීට් පය සමරත් තැන්ගල දැම්ම බැරිම තැන්වල අනි ඔක්කගම තම ගේබියන්ස් පවච්චි කර ඒක විශාල කන්ට්‍රක්ටකුණ අපිට ලොකු ඔපචනට එකක් තුට ඒකින් අපට නිශ්මාකටයක් හැදුන මේ ප්‍රඩක්් එකට මේ තොට මේක මිනිසු දැක්ක මේක වැඩි වශයෙන් පවච්චි වෙන එතකොට ලංකාවේ වෙන ප්‍රශ්නත් තිබා ඒදවසල තිබ ලොක ප්‍රශ්නයක් මේ ලෝලෙවල් රෝඩ් පාර හැමතිසම ෆ්ලඩ් වෙනවා පාර කඩාගෙන යනවා ලෝලෙවල් පාර අඹතලින් එහා පැත්තට කොහිලවත්ත කියල තැනක හැම අවුරුද්දෙම එනවා කාව කාවක දින ගිහිල්ලා එම්බැක්මට එක පාරත් කාල්ලක් ගැලිලා යනවා එකට සොලියෂන් එක තිබෙන හැම එක නම සොලියෂන් හොයනවා අපි ගිහිලා ආඩියකට කතා කරලා කිව්වා මේ මෙහම අපි සොලියෂන් එකක් දෙන්න පුළුවන් කියලා ඒ ඒගුලම් බැලුව ඉජිනර බල තක්සරිපල් බැලුව ඕක කියනවා මේ ප්‍රක්ටිකල් සෙන්ස එකක් මේක පාවිච්චිකරොත් මේ වැඩට අවචන කත වතුර වැඩ කරන්න පුළුවන් එතකොට වතුර අස්සෙන් කලාගෙන යන්න පුළුවන් එතකොට මේක ෆලෙක්සිබිල්ට එකක් තියෙනවා ඒදවසල අපි මේ ප්‍රඩක්් එක අපි ප්‍රමෝට් පැද අපි කිවේ අව ස්ටන්තිසා ෆෙක්ස් ෆලෙක්සිබිල්ටිය කියන්නේ අපේ ශක්තිය තමයි මේක ඇවෙන සුරුත් භාවය ඉති අපි ඒ කොහිලවත්තේ ලොක බැම්මක් බැන්දලා ගංවතුරාව කඩාගෙන කියන එතොට අපි එතකොට මේ ටිකත් ෆේමස් වුනා දැනගත් දැක් මෙහම ලොක ප්‍රශ්න තීරන මේක තම සලූෂණ කියල තොට අපි වටවල දයනවද ගිනිගත්තන පාරය ලොක හදල තියන එන්ඩක්ම පොඩක්ෂන් මේක තමයි පවච්චි කරේ අපේ කලින්ම පුද්ගලිකාංශයතුක කටිය මේක ප්‍රශ්න තිබ මහලරී චෝටල් කියල නූර තියන හෝටලයක් ඔගල දන්න හලගයි මහලිගංග අයිනේ මේක ලොක ප්‍රශ්නයක් තිබ මේ එම්බැංක්කොන්ට එක මේ හිරෝෂන් තියෙන හින්ද අනු තුනේ අපිට කිව මේකට පිල්ලමත් පිල්ලමත් දෙන්නක අපි මේ ගේබියල් පිළියම දුන්නම අද වෙනගන් එක තියෙනවා සාර්ථකුණ ඉති ඒ වගේ එතකොට කැඩි ලේක් ලබ් එක ලොක ප්‍රශ්න තිබයි ගලන්ගේ ලෙම් බැංක් ප්‍රශන පාර කදාගන කන්දවලට ඒකත් ගේබියන් සලූෂණ එකක් දුන්න තිබ්බ ප්‍රශ්නය තම විසඳුවේ ප්‍රශ්නයක් තිබ විසඳුමත් තිබෙන අපි විසඳුම ඉතින් අපි එතකොට ඔරියන්ට වුණ රයිට් අපේ බිස්නස් එක අපි කරන ජොබ් එක කරන්න අපි මේ එන්ජිනීරණ එක පාච්ච කරන ප්‍රශ්න විසඳන්න ඉසන් එප්ලයිඩ් සයින්ස් නිකන් අපිට කැම්දේ කරන්න බෑ අපි කොස්ට ෆෙක්ටව වෙන්න ඕනේ ප්‍රශ්න විස දෙන්නත් ඕන එතකොට තමයි අපි ගවට මිනිස් හවාගෙනෙන් අපි කවට සලෂන් exactly so that even today that's what we practice අපි greenfield companyයක් හින්දා අපිට මොනහරි අපිට මේ පරණ තියරීද පරණ මොනද ලෝයල්ටස් ලැදියාව මුකුත් නෑ අපිට ඉනවේට් කරන්න ලේසි වුණ අපේ බිස්නස් කල්චරයක් අපිට ඔබින කල්චරයක් අපට ගේන්න පුළුවන්කමක් ලැබුණ ඒකතම අපි කියන්නේ අපි අපේ තියරිය එක අපි කම්පිටිව් වෙන්න ඔන්නම් අපි සොලියෂන්ස් දෙන්න ඕනේ අපේ කස්ටමර්ස්ලාට මිස ජොෂුව අපි කතා කරා මේ දිග කතාවක් ඇතුර අපි බොහෝවිට හඳනගත්තා ඔබ මල්ටිනේෂනල් කෝපරේෂන් එක හෙමතට බහුජාතික සමාගමක ඉන්ඩස්ට්‍රියල් මටීරියල් සප්ලයි කෙනෙක් විදියට කටයුතු කරන්න පටන් ගත දවසෙන්. ඉතින් මේ අවදියේ සිට පැවති සයින්ටිෆික් ඉන්ටියුෂන් එක මේක කොහොමද ඔබේ සයින්ටිෆික් ඉන්ටියුෂන් එක වර්ධනය වෙන්න බලපෑරි මතතන් සයින්ටිෆික් ඉන්ටියුෂන් එක කොහොමද මේකට මේ බයනැතුව මේ චැලෙන්ජ් එක ගන්න ඔබට උපකාරී වුණේ? මේ සෙක්ස්ටර් එකේ ඉන්වෝල්ව් වෙච්ච හින්දා ඔයා කියනවා වගේ මේ ඉතින් ඒ ඉන්ටියුෂන් එක ඇගේ තියෙනවා බේසිකලි අපි දැන් නොලේජ් පැත්ත ගත්තොත්තේම සාමාන්‍ය කෙනෙක නොලෙජ් පැත්ත ගත්තොත්තේම අපි හිතන විදිහට අපිට තියෙන ඉම්ප්ලිසිට් නොලෙජ් කියන්නේ කියන්නේ සහජ හැකියාවක් කියන අපි ගාව තියෙනවා කියලා අපි හිතන ඒවා. අනිත් එක තමයි එක්ස්ප්ලිසිට් නොලෙජ් කියන්නේ අපි අභ්‍යන්තරින් ඉගෙන ගන්න දේවල්. අපි යුනිවර්සිටි ගිහිල්ලා පොත් කියවලා කියන දේවල් අහලා ඉගෙන ගන්න ඒවා එක්ස්ප්ලිසිට් නොලෙජ් තමයි අපි ගන්නෙ.
තවකත්තින ටැසිට් නොලේජ් කියල කියන්නේ එක ගන්න පුළුවන් ඒ එක්ස්පිරසින කට්ටියකින් විතරයි පක්ම්පල් මල්ටිනේශනල් කම්පනියක වැඩ කරන සීෝ කෙනෙක්ට එක්ස්පෝෂය එකක් තියෙන මල්ටිනේශනල් බිස්නස එකක් ගැන ඕ ලංකාවේ වැඩ කරන මල්ටිනේශනල් කම්පනියක සීෝ කෙනෙක් හරි ලංකාවේ වැඩ කරන මල්ටිනේශනල් බිස්නස තියෙන එක් කෙනෙක්ගේ හරි නොලේජ් එක මට ගන්න පුලන් ඒත්තක සේෂකට විතර යාට විතර ඒක තියෙන්නේ මට ඒකනෑ ම රට හිල්ලනෑ ම එහම වැඩගල්ලත්න ඉතින් ටැසිට නොලෙජ් ඒගුලන්ගේ ගාවෙන් වැඩ කරද්දි ඒ නොලෙජ් එක එනවා තකට ඒගුලන්ගේ ප්‍රක්ටිසස් බෙස් ප්‍රක්ටිසස් අපි ගාවටත් කියනවා තොට අපි ඒව කමල් කරගන්න ඕන පිහටු මැනේෂන් එජස්ටේට් සුට් අව රිකවයිමන් තව එකත් තියෙනවා අපි තව විශ්වාස කරන එකක් මේ ෆිල් එකම දැත් අපේ සයින්සක ඉන්නකොටම ප්‍රඥාව තියෙනනි විස්ඩම් knowledge at least you can hire you can buy අය කරන්න පුළුවන් අපට ගන්න පුළුවන් අපට එම්පලෝය කරන්න පුළුවන් ප්‍රඥාව නම් හරිම අමාරුයි ප්‍රඥාව ටිකක් අඩුයි අපේ මතන්නේ සමූහයක් හැටියට නොලේජ් එක තින ප්‍රඥාවනෑ ති ප්‍රඥාව තියෙන එකනෙක් අපිට හම්බුනාම අපට ගක් කටහෙම හම්බවෙලා තියෙන හම්බුනාම අපි හරිතනට යවදාන එතකොට ඉබේම ආයතනය දියුණු වෙනවා හැම පැත්තම්ම බල්ලා තීරණ ගන්න හිද ඒකතම ඇන් තීරණ ගන්නත් ඕනේ අනිවාරයෙන්ම තීරණ ගන්නතුව කිසිම දෙයක් වෙන්න එතකොට ඔහේ යන හැබ අපි පෞද්ලිකංශය අපිට එහෙම ඉන්න බෑ එන්ජිනීරිං එක තමයි අපේ පලට්ෆෝර්ම් එක එක තම අපි ඉන්ටෂන් එක එතනින්ම තමයි අපි ගොඩ යන්නේ අපිට එතන ඔපිචුන්ට එක තේරුණ ලංකාවේ ටඩිෂන්ලි කන්ස්ට්‍රක්ෂන් ෆිල් එක ලෝකල් කන්ට්‍රක්ටර්ස් ලට එච්චට පමිනන්ස එකක් තිබෙන ආසියානු සංවර්ධන බැංකුව ගෙනවා ලේට 90s වල එලි 2000 වල ක්‍රයිටීරයක් දැත් ලෝකල් කැපසික බිල් කරන්න හොඳයි කියලා මේ කන්ට්‍රක්ටර්ස් ලාගේ ලෝකල් කන්ට්‍රක්ට කෙනෙක් එක ජොයින්ට වෙන්ච එකක් තියෙනවනම් එගොලන්ට ප්‍රෙෆරන්ස එකක් දෙන්න 15% ප්‍රෙෆරන්ස එකක් තිබ එක සැරක එක 7.5% පස්ස අඩුන ඉති අපිට අපි මේ ඔපිචෙන්ට දක් අපි කියල ෆයින් කන්ට්‍රක්ටර්ස් ට කිව ලයි අප මේ කුසල්තාව ඇතියට අප තනිම මේ කොලිෆයි වෙන්න බෑ අපිත් එක ජොයින් වෙන්න මේ එඩ්වාන්ටේජ්ක් ගන්න කිය අපි දොර ඒගොල තොර බැලුව මේ කම්පනයට විස්වාස කරන්න පුළුවන් බැගරවන්් එකක් තියනොද නතනිකන් ජොයින් වෙන්න හැබයි එහෙම විශ්වාශ අපි ගොඩනා කළ මේ උමුණනාකම තිබ්බේ ප්‍රීකොලිෆිකේෂන කදාගන්න මත ජොයින් බල වැඩකරොත්ම තොට ඉලක් හරයට අප තනීම හරි වැඩ කරන්න බොල වැඩක් කරලා තින ඒක කාලෙක අපි ලංකායි වැඩිම ජොයින් වෙන්ජස්ක කර ඔය බොත්තර බෝට් සෙක්ටර එක රෝඩ් සෙක්ටර එක එහෙම කල ප්‍රීකොල්ිෂක හදාගෙන ඉටපස ඉදිරියට අපි තනීමත් හුගක් වැඩ කර විස ජොෂුව අපි සාමානයෙන් කතා කරන අපි අතනදි කතා කරපු වැදගත් කාරණයක් තමයි අපි ස්ටෙම් හිමත් නැත්තං ව්‍යවසායකට ඔන්ට්‍රප්‍රෙනර් කෙනෙකුට කොහොමද ඉංජිනීරිං වැදගත්තෙන අපි සාමාන්‍යයෙන් කටවහරට කියනවා සයින්ස් ඉගෙන ගන්න එතකොට සයින්සල් එකැනේ පාසුනත් ෆේරුනත් ජොබ්ස් තියෙනවා කිය. නමුත් අපි මේ කතාව ඉදිගෙන ගත්තා සයින්ස් ප්‍රක්ටිකලිටි එකත් එක මත් නැත්තම් ප්‍රායෝගිකත්වයත් එක භාවිතා කරද්දී සයින්ස් වලින් ලොකු වැඩක් ගන්න පුළුවන් සයින්සරි මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් කිය. ඉතින් මේ හැම දෙයකදීම අපි දන්නවා අභියෝගවලට මුහුණ දෙනවා. කියන්නේ සයින්ස් කියන්නේම තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න. ඒ කියන්නේ වොයිඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට පිළිතුරු හොයනවා කියන එක. ඉතින් ඔබ මුහුණ දුන්නු අභියෝග විශේෂයෙන් අපි කතා කරොත් 2015 දී ඔබට විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒත් එක්ක ඔබ තෝරගන්න මාර්ගය තමයි silence and work කියන principle. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. කවා කියන වගේම science එක applied it's an applied engineering it's an applied science. කියන්නේ ව්‍යවහාරික විද්‍යාවක්. ඉතින් එප්ලයි කරාම තමයි ප්‍රශ්න දැනගන්නෙත් ප්‍රශ්නට විසඳුම් එන්නෙත්. So ඒක තමයි that is for an entrepreneur that is the greatest thing. Solutions හොයලා දෙද්දී අපිට අපේ reputation එක හැදෙනවා. reputation එක හැදෙනකොට ලොකු project managers සහ ලොකු multinational contractors හරි ඒක හුඟක් වැදගත්. අපි අන්තිමටම ඇප්ලයිඩ් සයින්ස් ගැන අපි කියන දේ කරන්න ඕනේ කියන්න හරි ලේසි කතාවට ඕන දෙයක් කියන්න පුළුවන් හැබැයි කරලා පෙන්වන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ අපි නිහඬතාවය තියාගන්නේ අපි කතා කරන්නේ අපි කියන්නේ වැඩ කරලා පෙන්වන්න ඕනේ.
අපි මොන්හරි ප්‍රජෙක්ට පටන්කොත් අපි ආරම්භය ගැන වැඩිය හැගන්න අවසනයකින් තම අපි ගැන්න අවසන් කර කියලා ආරම්භය වෙලා ඉවරයි අපි ප්‍රශ්නට විසඳමත් දීලා තියෙනවා අපි කම්පටිටව් විසුතුමක් දීලා තියෙනවා එකතමයි ආරම්භය අවසානය ඒක ඉවරකොරොත් එකත් තමයි අපේ ස්ටේක් හෝල්ඩර්ස් ඔක්කොගෙමගේ සැටිස්ෆැක්ෂන් එකට ගැන්නේ අපේ ක්ලයින්ට් සටිස්ෆයි වෙන්න ඕනේ අපේ පබ්ලික් එක සටිස්ෆයි වෙන්න ඕනේ අපි සටිස්ෆයි වෙන්න ඕන ඔයි තුන්නම විසඳන්න ඕනේ එතකොට තමයි ඕක උර එක්තම අවසානය වැදගත් ආරම්භයට වැඩි ඔය තුන නැත්තම් ප්‍රොජෙක්ට් එක සක්සස්ෆුල් නෑ අපි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තොත් අපි දවසක් හරි කලින් තමයි ඉවර කරන්නේ දවසක් හරි අපි පරක්කෝ කරන්නේ ඒ රෙපියුටේෂන් එක අපිට තිබ්බ හින්දා දැන් ඔය කුකුලේ ගඟ කරද්දිත් ඔය ජැපනිස් කොන්ට්‍රැක්ට් එක අපි ආදනා කරා යාගේ ටෙම්පරරි වර්ක්ස් හුඟක් කරන්න එතන බ්‍රිජ් එකක් තිබ්බා එක උරකයින අනිත උරට යන්න ටෙම්පරට බ්‍රිජ් එකක් ඒක සලියෂන් එකම දැන් දුන්නේ අපිට ඉතින් අපි දෙකලම් දන්න අපිට දුන්නොත්තේම අපි විසඳුම දෙන වෙලාවට දෙනවා නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකට එවනවා හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න කියන්නේ පෝල් නෑ බැහැ නොකිය වැට පුරාණ යෝදෙද්ද බන්ද අපි හිතපු දේවල්ද මේවා අකේ පෝල් මේකේ පැන් රස පොල් වලින්ම ගන්න Paul. සිද්ධ වෙන්න ඕන අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන් ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා සයන්ස් කරලා ගොඩ යමු ඒ දවසල පටන් ගත්ත සදන් එක්ස්ප්‍රස් වේක වලගන්න මතක ඇති 2001 මයිතන් පටන් ගත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ ඉඳන් සරි කොට්ටාවේ නම් මාත් ඉස්ලාම මාතරට ගාල්ලට ඉස්ලාම ගාල්ලට සෝරි ඉස්ලාම ගාල්ලට ආසානු සංවාර්ධන බැංකුවයි ජෙබික් එක තමයි ෆන්ඩින් කරේ ඒක අපි දැක්කම අපි දැනගත්ත ඒක යුනික් ලංකාවේ කවදාවත් හයිවේයක් හදලා නැහැ මේ වගේ ඉතින් ඒක රික්වයර්මන්ට්ස් ටික බැලුවා අපි ඔකේ අපේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් එක්කෙනෙක්වත් ප්‍රී ක්වොලිෆයි වෙන්නේ නැහැ ඉතින් අපි එන්ගේජ් වෙන්න ඕනේ ෆොරින් කොන්ට්‍රැක්ටර්ස්ලා එක එන්ගේජ් වෙලා අපි දැනගත්තා මේකේ තියෙනවා අන්ඩර්පාසස් හුඟක් ඌව පාසස් අන්ඩර්පාස් ඒ කියන්නේ යටින් යන පාරවල් අන්ඩර්පාස් කියන්නේ යටින් යන පාරවල් හයිවේ එකට යටින් යන පාරවල්ුයි උඩින් යන පාරවල්ුයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩියෙන්ම තියෙන යටින් යන ඒවා පාරවල්ුයි වතුර ඇල මාර්ග වතුර මාර්ග ඉතින් ලොකු ගඟවල් වලට පාලං හදද්දී අපි බැලුව සොලියුෂන් එක පොඩි තැන් වලට මොනවද කරන්න කියලා අපි හොයාගත්තා මෙතන මෙටල් ආච් අන්ඩර්පාස් කියලා. ඒ කියන්නේ යකඩ වලින් නිර්මාණය වෙච්ච ප්‍රීෆැබ්‍රිකේටඩ් එතනම හැවිලා ඇසෙම්බල් කරන්න පුළුවන් ස්ට්‍රක්චර්ස් වගේ. ඒකේ ඔපචුනිටි එක ඔෆ් සයිඩ් හුඟක් වැඩ කරන්න පුළුවන් ඔන් සයිඩ් ඇසෙම්බලි එක විතරයි කරන්න පුළුවන්. පාර හදන ගමන්ම මේක ෆිල් කරගෙන යන්න හදාගෙන තමයි යන්න තියෙන්නේ. මේ සොලියුෂන් එකට කැමති වුණා. කන්ට්‍රක්ට කැමති වුණා එක කොස්ට ෆෙක්ටව න් ෆාස්ට රෝඩ් එක්ස්පිරන්ස එකක් දැන් අපිට එනවා ෝට එක්ස්පිරියන්ස එක එනවා පෙරයින් එක්ස්පිරන්ස ගෙන අප පිචරි සබස් කර එකකින් ඉතින් ස්ට්‍රක්ෂල් එක්ස්පිරියන්සයක් කියනවා පොඩි බිල්ඩිං එක්ස්පිරියන්ස එකකුත් නවා දැන් හැදෙනවා මේ බිස්නස් එක සාමාන්‍යය හොඳට හැදෙනවා අපි තේරුම් ගත්ත බිල්ඩිං වලට වැඩිය බිල්ඩිං පිල්ලිින් කරන්න ඕනේ හරිවාරයම කන්ස්ට්‍රක්ෂන් කම්ඩය කෙරද අදාලා එන බිල්ඩික්ේ කරන්න අප ඕනේ වැලි වැඩිෂන් එක එන්නේ ඊටටිය ෆෞන්ඩේෂන්ස් වල ඒකන්නේ අවිනිශ්තය භාවතින පොළොව යට තියෙන දේවල් දන්න නැති දේවල් ගැන තම අවි භාවතියෙන් ඒකට තමයි ඩිසයින් ස්කිල් එකක් ඕනේ කන්ස්ට්‍රක්ෂන් ස්කිල් එකක් ඕනේ ඉන්පුට් එක වැඩි ස්කිල් ඉන්පුට් එක වැඩි ඒකට ඉතින් අපිට පස හිතුව නෑ ඒදසල මතන ලොක පලින් කටරක්ට ගෙන හිටිය බට එත් ටිපිකලි පයිලින් කරගෙන යනවා හැබ අපට එච්චර වැලු වැඩිෂණයගෙන් තේරුම් තේරෙන් නෑ අපි හිතුව නෑ මේකට අපේ වැලු වැඩිෂණය කරන්නම පුළුවන් එකන්නේ මේක අපට අප ඉන්වල්නොත් අපි බේස්්‍රම් කල අප ඒවලට අප ඩිසයින් ීමකුත් තිබ හොඳ ඩිසයින් ඉජින කෙනෙකුත් යන් ඩිසයින් ඉජිනකරු අපි හිටිය කල අපේ ටිපිකලි ලංකාවේ ඩිසයින් කරන්න තික ඔබ ඩිසයින් කරනවා ගැන පෙලියවලට බය අපි ෝඩිසයින් කරන එක දරදක් නෙමේ හැබ අපරාධ නාස්ති රිසෝසස් නාස්ති වෙන වැඩිපුර වේදන් කරන ඕනේ එතකොට ඩිසයින් කේපබිල්ටගේ ඔප්ටිම එක අපි ගන්න ති අපිට ඔප්ටිම එක ගන්න නම් අපිට මැක්සිමම් ඩිසයින් බෙනිෆිට් එක අපිම ගන්න ඕනේ ඉතින් අපි හිතුවන අපි යන්න ඕනේ පයිලිං ෆෞන්ඩේෂන් පයිලිං ශ්‍රේෂත්‍රයට අපි එක පයිලිං රිග් එකක් ගරගෙන තැන් ඩිසයින් කරගෙන අප කලන්ස්ලාට සලූෂන්ස් දී හොඳටම කරගෙනාව
එතකට අපේ අපිට බිස්නස් එක්ස්පෑන් කරන්න අපිෂන්ටයක් ආප එතකොට මේ අවුට සැකිවල හයිවේ කියන්න අර අඩු කොට්ටා විදන් කෙරවල පිටියට හද පාර ඒක ජැපනීස් ෆන්නින් තමයිකට තිබ්බේ ඒ අදිරයේ හුඟක්ම එලිවේට දෙයක් තම හදන්න උඩින් තමයි හදන්න ඕනේ පාර එලිවේට හයිවය කොඟක් වයඩක්තියෙන් ඒකේ පයිලිං රෙකෝමට එක ලංකාවේ ලොකුම පයිලිං පාමට එතනාව අපට කටරක්ට හම්මුණ තවට අපි ආජනය කර පයිලිං වල ඒකත් අපේ වෙනම සෙක්මටය කැරට හැදුනා ඉබේම ඒ ප්‍රජෙක්්ටකින් ඉට බස්සිටින් අපි ෆයිලිං එක්ස්පටිසයක් අපිට ඉබේම හැදුන දැන් අපි මදන ලංකාවේ ප්‍රජෙක්ස් වලින් සියට හැප්පෑවක් පයිල් කරන්න අපි එතට එතනින් නවත්වන්න බෑ එතකොට අපි බලන්න ඕනේ ඒකෙන් තව කොහොමද ගොඩ එන්න කියලා ටෙක්නෝලජයකින් තව වැලි වැඩිශනකින් ඉතින් පොඩක් ටෙක්නිකල් නෙමේ හැ ම පොඩක් එක්ස්පේන් කරන්න මේකවේ තේරුම් ගන්න වැඩිපුර පයිල් ගහනක කුමල දන්නවන පොලොට පයිල් ගහන එක එතකොට ලොක බේස්මටයක් හදනවන සාමානය මේ රට දිගටම කරලා තියෙන්නේ අපි සිකන් පයිල් කනෙ පයිල් ලඟින් 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 වටේම හලා තමයි හාරන්න එක ටිකක් ගණ හැබැයි සිිස්ටම් එක හරි ටිකක් ගණන් කාලෙත් යන වැඩි අපි රිසර්ච් කරගෙන යනකොට අපි දැනගතක ටෙක්නෝජිකත් තියන කියලා ලෝක ඩයිෆ්‍රම් ෝල් කියල ගැන්නේ එකවර මිට දෙක මාර්ක විතර සෙක්ෂණය කෙලිම ගන්න පලන් කොළොවට ශතියන ටෙක්නෝජයකුත් තීර මෙහෙ කරලනෑ ඉතින් මෙහෙ සාමාන්‍යයෙන් ප්‍රශ්නය මේකයි මෙහෙ අපි අලු ටෙක්නෝජයක් ඉන්ඩියස් කර දෙක අපේ වැඩකට අපි පාච කන බල කිසි ප්‍රශ්නයන්න ට කොන්ෆිඩන්ස එක තියෙන පිට එක්නෙක්ට පාවිච්චි කරද එක්ස්පිරියන්ස එක නැති හින්න කොන්ෆිඩන්ස එකටයක් අඩුයි ස්පේශලි ලංකාව මිනිස්සුන්ගේ හැබයි මල්ටිනේශනල් කෙනෙක්ට වඩා කතා කරද්දී ඒක නෑ එකකුන දන්නවාම ප්‍රදේශන් තියනවා කියලා දකට මේ රත්නදීප හෝටලේ ITC රත්නදීප පටන්ගත්දී ඒගලන්ට එක්තම ලංකාව ලොකුම බේස්මට එක යට යට දෙන ලොකම බේස්මට එක තම ඒගලන්ට වුණා මේක ලොක බේස්මටයක් කරගන්න මේ දිසනිකල් ති ටික සිකන් පරින් අපි කියල මේ සලූෂන එක මේ ඩයිෆම් බෝල් කියන සිර තිහක් විතර අඩුයි මට කරන්නත් පොල්වන් ඉතින් අපි හරින් කල්ල නෑ දන්නවනේ හැබැයි මල්ටිනේශනල් කම්පනයකින් අයකල දන්න මේ සමේෂණ එක හරි කියලා ඒගලන්ට ඕන කේබල් කන්ට්‍රක්ටය කරන්න පුළුවන් එක නෙක් බයනතු අපට වැඩේ දුන්න කිව දවසට කලින් දවසට අපි වැඩ කරලා ඉවර කරලා දුන්න හොඳ කන්ට්‍රක්ටයක් ඒගොලන්ට අපිට ඊට පස් ඒ ටෙක්නෝජි ට පස කොමල ෆලෝ කරන පට අතලා තු හැමකනට මොන ඩයිෆරම් ෝල් ඔඩල් ඔඩල් එක වැදන බේස්මන් පහත්තියන එකත් කර අපි ඩයිෆරම් ෝල් එක එතට හැබ්ලොක් සිටියගේ අලුත් කම්පලෙක් එක මෝල් එකයි ශොපිං මෝල් එකයි අර ෆිස් බිලි එක්කොම එක්කම කර අපි ඩයිෆරම් ෝල්ස් වලින් ෆෞන්ඩේෂන් ටෙක්නෝජික අපිට යුනිකුණ අද වෙනකම්ම ලොකු ෆෞන්ඩේෂන් එකක් ලංකාවේ කරගන්න ඔන්නන් අපිට කතා කරනවා ඉති මේ හැමදේම ලොකු ප්‍රොසෙක්ස් එමත් නැත්තම් ලොකු ජාලයක් තියෙනවා එකිනෙකට දෙවනි නොවන ප්‍රොජෙක්ස් එතකොට මේ හැමදේම බැක්වර්ඩ් ඉන්ටග්‍රේෂන් යකින් මැනේජ් කරද ඔබ කොහොමද මේ සෑම අංශයකම සම්බන්ධතාවය පවත්වා ගන්න කොරීස් වෙන්න පුළුවන් එමත් නැත්තම් ඇෂ් ප්ලාන්ස් වෙන්න පුළුවන් මේ හැමදේම එක සම්බන්ධතාවය පවත්වාගෙන මේ හැමදේම තහවුරු කරගෙන ඔබ කියන විදිහට ඇක්සස් එන්ජිනියරින් කොහොමද බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්නේ මෙන්න මේ විදිහට එතකොට අපි ඉන්ටග්‍රේෂන් එක අපි දැනගන්න ඕනේ ඉන්ටග්‍රේෂන් එක තියෙන්න්න ඕනේ වැලි වැඩිෂන එකක් එක්ක ඉතින් ඇස එන්ජිනරින් කම්පනි අපේ බේසික් ඉන්ටග්‍රේෂන් එක මොකද අප මැක්සිම වැලි වැඩිෂන එක තිනවා ඔල ක්ස්පේන් කර අපේ පයිලින් ඩයිෆරම් බෝල් ක්ෂන එන්ජිරන් ඩිසයින් ක්ෂන එක තිබ එතකොට අනි ඔප්ෂන්ට තම කන්ට්‍රක්ෂන් ෆිල්ඩ එක තියෙන්නේ මටරියල් ප්‍රඩක්ෂන් කොන්ක්‍රේට බැචින් ප්ලාන්ට හැමක් නම කරනවන කරන්න පටන්ගත්තම ඕන කන්ස්ක්ෂන් කම්පනය කිසලම කරන්න කොන්ක්‍රේට බැටින් ප්ලාන්ට අපිත් පටන් ගත්තනෑ කියන්න අපේ උමනාවටයි අපි උපනට විකුණනට පටන්ගන්න ඒක ආමිනික වෙන්න හුගම ඔය බෙස්ටන් ප්‍රවින්සකට බෙස්ටන් ප්‍රවින්සක මේ තම කන්ස්ට්‍රක්ෂන් හුගක්ම වෙන්න බැසින් ප්ලාන්ටකට හරියන්න කොන්ක්‍රේට සප්ලයි කරන පුල මේ වෙස්ටන් ප්‍රවින්සක තමයි දොට කම්පිටිෂන එක වැඩි හැමක්නම බෙස්ටන් ප්‍රවිසක තමයි ඔය බැසින් ප්ලාන්ට උදාගෙන කරන්නේ දේකම කස්ටම කෙනෙක් තම ප්‍රෝච් කරන්න හැබැ වැලි වැඩිෂන එකක් තියෙනවා හැබැයි ලිමිටන් එතකට අපිට අපතැන් පාරවල්බල එංගේජ් වෙනකොට අපේ රික්වර්මන්ට එකකුත්තාව ඇස්ෆෝල්ට් ඉතින් ඇස්ෆෝල්ට් වලට කම්පිටේෂන් එක අඩුවි කන්ට්‍රක්ටසට තමන්ට ඕන ඇස්ෆෝල් තමයි හදාගත්තේ
කවරුත් ඇස්ෆෝල්ට් හදලා කමර්ශලි විකුණන තැනක හිටිය නෑ එහෙම අපි පැලුව නෑ මේකට අපි කන්සප්ෂන් එක අපි ගත්තම අපි දැනගත්ත මේක ලොකු වැලිවඩේෂන් එකක් තියෙනවා USD පොයින්ට් කියලා කම්පනියක් අපි ටෙක්නිකල් කලබරේෂන් එකක් දාගෙන අපි අපේ බ්ලෙන්ඩ්ස් පර්ෆෙක්ට් කරා පර්ෆෙක්ට් කරලා ක්වොලිටි එක පර්ෆෙක්ට් කරා අන්තිමට ක්වොලිටි එක තමයි ඇස්ෆෝල්ට් කියන්නේ ක්වොලිටි ඒ කියන්නේ තමයි ගණන්ම පාරක් හදද්දී අන්තිමට දාන ඇස්ෆෝල්ට් එක තමයි ගණන්ම ඒක තමයි টොප් එකටම තියෙන්නත් ඕනේ හොඳටම තියෙන්න ඕනේ ෆිනිෂ් එක තමයි රෝඩ් එකේ සර්ෆේස් එක ඒක අපි ක්වොලිටි එක පර්ෆෙක්ට් කරා ඊට පස්සේ අපි දැනගත්ත නෑ මේක දැන් අපි පර්ෆෙක්ට් කරපු ඉන්න මේකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ රටේ හැබැයි මේ ඩිමාන්ඩ් එක ඇස්ෆෝල්ට් කියන්නේ කමෝඩිටි එකනේ අනිත් කටේ හදා ගන්නවනේ අර මේ කොන්ක්‍රීට් වගේ අපි කම්පිටිටිව් වෙන්න ඕනේ මේක දෙන්න ඕන අපි ප්‍රොසෙස් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ වැලියු ඇඩිෂන් එකකින් ඩිස්ට්‍රිබියුෂන් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ එවලබිලිටි එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ ලංකාව වටේටම ඇස්ෆෝල්ට් ඕනේ පොඩි පාරවල් හදන්න දැන් ඇස්ෆෝල් කරලා ලොකු පාරවල් හදන්න ඇස්ෆෝල් කරලා රීසර්ෆේසින් උත් කරන ඇස්ෆෝල් කරලා ඉතින් අපි මේ ඔපචුනිටි එක දැක්කා ඊට පස්සේ අපි ඇස්ෆෝල් ප්ලාන්ට් එකට හරියන්න අපේ කොහොමද මේ අපි පාරවල් කරනකොට අපි කොරිසයිඩ්ස් තියෙනවා අපේ මැනුෆැක්චර්ඩ් සෑන්ඩ් තියෙනවා ඉතින් ඒ ඉන්ටග්‍රේෂන් එක කරලා තිබ්බේ ඒ සප්ලයි එක අපිට තියෙන්න ඕනේ ගල් සප්ලයි එකයි මැනුෆැක්චර්ඩ් සෑන්ඩ් සප්ලයි එකයි එතකොට ඇස්ෆෝල්ට් ටෙක්නොලොජි එක අපි තියෙන හින්දා කම්පිටිව් වෙන්න ඕන්න අපි මේක රෝල් අවුට් කරන්න ඕනේ හොඳට ඇස්ෆෝල් කරද්දී අපේ KPI එක අපේ තිබ්බේ දැන් ඇස්ෆෝල්ට් එක ප්‍රොඩියුස් කරන්න ඕනේ ට්‍රන්ස්පෝර්ට් කරන්න ඕනේ මේ දෙක තමයි ලොකුම කොස් දෙක ප්‍රඩක්ෂන් ඇන් ට්‍රන්ස්පෝර්ටේෂන් දෙකම එකයි ට්‍රන්ස්පෝර්ට් කරන්නත් ඕන්නේ ඉටීරියල් කියන්නේ රෝ මටීරියල් ඇතුළට ගේන්න ඕනේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක එළියට යන්න ඕනේ අපි පටන් ගද්දී දැන් අපේ 2012 එක්සාම්පලයක් හැටියට කියමු අපේ KPI එක මේකේ key performance index එක මේ ඒක 10යි basically අපේ 10 units of energy ඒ කියන්නේ fuel අපි fuel තමයි base කරගන්නේ different fuels energy 10 units ඕනේ asphalt ton එකක් හදන්න අපිට හදලා විකුණන්න 10 units මේක තමයි base price එක මේක අඩු කරගන්න තරමට තමයි අපි competitive වෙන්නේ අපේ margin එකත් වැඩි වෙන්නේ ආරක්ෂායක වැඩි වෙන්නේ දැන් එදස් අපි දැන් 10න් පටන් ගත්ත එක අද වෙනකොට මේක 5ට අපේ අඩු කරලා තියෙනවා KPI එක ඒකේ KPI එක ඒක තමයි බලන්නේ අපි කියන්නේ අපි closest proximity අපි කොරිසයිඩ්ස් ගන්නවා එතකොට අපි closest proximity අපි production plants දානවා delivery efficiency එක හොඳටම බලනවා vehicle maintenance wear and tear වගේ ඔක්කොම බලනවා KPI එක අඩු කරගෙන යනවා අද අපේ ලංකාවේ අපි දැන් 70%ක් ඇස්ෆාල්ට් ප්‍රොඩියුස් කරන්නේ අපි සප්ලයි කරන්නේ අපි ලංකාවේ ලොකුම කොන්ට්‍රැක්ටර්ස්ලා ඉඳලා පොඩිම කොන්ට්‍රැක්ටර්ස්ලාගේ 500කට වැඩි ඇස්ෆාල්ට් අපෙන් අද ගන්නකම් අද ගන්නවා නංගියේ පොල් ටිකක් ගා ගන්න පොල් ටිකකට එවනවා හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ පෝල් නෑ බෑ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද අපි හිතපු දේවල්ද මේවා අකේ පෝල් මේකේ පැන් රස පොල් වලින්ම ගන්න සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. ඉතින් ඇක්සස් ඉන්ජිනියරින් අපි කතා කරා යකඩ පාලම් විතරක් නෙමෙයි මිනිස් පාලම් හදන්නත් උපකාරී වෙනවා කියලා. එකක් තමයි ඔයා කියනවා වගේ යකඩ පාලම් ගුවන් පාලම් එතනත් පටන් ගත්තේ නීච් එකක් ඒ දවස්වල මට 2007 තමයි මේ ගුවන් පාලම් පටන් ගත්තේ අපි ලොක ප්‍රශ්නයක් තිබ්බාර කැලනියේ එතන රේල්වේ ක්‍රොසිං එක ඉතින් දවසකට ඒ දවසල මයිතන්නේ 34 පාරද්දකෝද වහනවා කැන්ඩි රෝඩ් එකේ ඉක්මන්ට එහ පැත්තර යන්න සොලියුෂනයක් හොයගෙන ඉන්නකොට තමයි අපි මේ සොලියුෂන් එක දුන්නේ යකඩයි ගුවන් පාලමක් හදන්න කියලා ඉතින් ඒක ඉතින් යන ගුවන් පාලම යකඩින් හදනකොට කන්ස්ට්‍රක්ෂන් ඩිලේ එකක් නැහැ මාස 4කින් විතර හදලා නිම කරන්න පුළුවන්. ඒතකොට ඒක හදලා නිම කරාම ඔක්කොම දැනගත්තා මේක ඉක්මනට මේ ප්‍රායෝගික විසඳුම් දෙන්න පුළුවන් කියලා. ඉතින් ගුවන් පාලම් ගාවේ බටේම ආවා. එතන ඉඳලා අපිට ගුවන් පාලම් කම්පැනියක් කියලා කිව්වා. අපි නුගේගොඩ හැදුවා කොහෙද දෙහිවල හැදුවා පේයන්ගොඩ හැදුවා අන්තිමට රාජගිරියේ අන්තිමට රාජගිරිය හැදුවා
බල දක්ෂි මාවති ළඟඩිය හදල එකක් නිවරකම කර මෙතන උයි දැන් හදන එකක් නුවර අකොහුවල හැදවා දැන් නුවර ගැටම් එක කදාගෙන ඒ ගුවන් පාලන් කතාව පොඩ්ඩම සාරංශයට කිවා අපි ප්‍රජෙක්ටෙක්ට ඉම්බෝවල් වෙද්දී එන්ජිනීරිං සයන්සක ඉංජිනරිං හිද තම අපි ගාවට කට්ටිය එන්නේ ඉතින් ඒක අපි ඔපචුන්ටයක් හැටියට දකිනවා දැන් අපි කැපසිටියන් කේපබිල්ඩ එක අපි පෙන්නපු හින්දා ලංකාවේ ලොකු ප්‍රයිවට් සෙක්ටක ලොකු වැඩක් කරනවන සාමනින් අපට කතා කරනවා දැන් එයාපෝට් එක අපි ඔල්ඩඩි තයිසෙත් එක හුවක් වැඩ කරලා තියෙනවා අපි ෆස්ට බිය ෆේස් වන්න එක අපි ඉනුගේජල ලංකාව ආපෝට ෆස් ඉන්සින්ඩරේට එක අපි තම ඉන්ස්ෝල් කල් කමිෂන් කරේ පස දිගටම අපි පේස්ටුව එක මෙත නවතිනක දිගටම අපි වැඩ කර පස්සේ අපි මේ කන්ට්‍රක්ට එක රැවතුනාම වැඩ අඩු පාඩු තිබෙත් අපිට තමයි බාරදුන්නේ යාපොට නිවේෂන් කන්ට්‍රක්ට ඒටිකතිවර කරන්න ඉතින් ඒවගේ සෙන්සිටවන් කැපසිටි ප්‍රජෙක්් තියෙනකොට ඉතින් පෙරපියටේෂන් එක තියෙනවා ඉතින් ඩෙෆිනිටලි අපිට කතා කරනමයි අඩානී හවම් මෙහ ටැමිනල් එක හදන්න බෙස්ටමිල් හදන්න එකකම් බල කවද මේ තංකවන්න පේබල් කන්ට්‍රක්ටස් ලාක මේ ක්ස්පිරියන්ස එක තියෙන එතට අප ස්ටමිනල් එක ඔල්ඩඩි ජොයින්ට වෙන්ච හරිට හද ඉන්නවා ඉතින් බැලුවම එකකලම් බටේ බල්ල කිවවා නෑ මේකලන්ට විතරයි කරන්න පුළුවන් ප්‍රයිවට් සෙක්ටගේ ඒගලන්ට නිමාවෝනේ ඉවර කරන්න දැන් එකලට කන්ට්‍රක්ට එකක් අන්තිමට ඒගලන් අඩුම ප්‍රයිස් එක බල්ල කන්ට්‍රක්ට එකක් දෙන්න සාමාන් සමහරක් මල්ටිනේශනල හේතුව තමයි මේක ඉවර උන්නත්නම් ඒකලට ප්‍රොෆිට්ට කන්න එකකල ඉවර වෙලා පටන්ගන්න ඕන වැඩේ ඒහින්ද රෙපියුටේෂන් කේපබිල්ඩ එක හුඟ බලනවා ඉතින් අපිට ඒක දුන්න ඒ අපි කිවදසට කලින් ඉවර කර ඇත මේ වටපිටාගෙන කතා කරනකට ජෝෂවා කොළඹ නගර මධ්‍යය තියෙනවා මහල් විසිරාමයක බිල්ඩිං එක මෙ මේ බිල්ඩිං එක in simple words it's an epitome of engineering I would say ඉතින් මේක කොහොමද මේකේ කතාවල් පටන්ගම access tower 2 එක අපි ඩිවලොප්මන්ට් එකක් කරද්දී අපි හරියටම බලනවා මොකක්ද මේකට මැක්සිමම් වැලියු ඇඩිෂන් එකක් දෙන්න පුළුවන් කියලා ටිපිකල් ඔෆිස් බිල්ඩින් එක මේ ස්පේස් එක ඉම්පෝර්ටන් රෙන්ට් අව් කරන අපි මේ හදනවනං ලීස් කරන්න ඉතින් ස්පේස් එක තමයි කොච්චර කීදරේ දන්න පුළුවන්ද ෆලෝපලේට් එක එන්ජිනින් ඉන්පුට් හැට රියල එනවනං එන්නේ මේ යුසබල් ස්පේස් එක වැඩි කරන්න ඉතින් අපි චලෙන් කරගත්තන අපි මේ කරන්න ඕනේ කොලම් ලෙස් ෆලෝපලේට් එක අපි දෙන්න ඕනේ කොලම්ස් නැතුව එක්සිමම් ෆලෝපලේට් එක ටෙනන්ට පාවිච්චි කරන්න ඕනි විදියට අපි කල්කුලේෂණය කරලා බැලවා අපි කොලම්ලස් කරොත් හෙම ටිපිකලි ෆිස් ෆලෝපලේට් එක අප එක්ස්ටා වන්න එක කොලම් තියන සාමනය වගේ නිමලුග කොලම් තියනවා කොළමෙන් බීම් තමයි පාවිච්චි කරන්නේ මේ කරන්න සාමාන්‍යයෙන් 75% විතර තම එෆිෂන්සිය එකත් තියෙන්නේ ෆලෝපලේට් එක දන්න මිනිස්සු දාන්න ගියාම පාචි කරන්න ගියාම කොලම්ලස් කරනම් ඒක වැඩි වෙනවා 95% විතරනක ලොකු ගැප් එකක් අනිවාරම තොට ඒ කොස්ට එක බෙනිෆිට් එක ටෙනන්ටයි අපිටයි දෙන්නට අපේ රෙන්ටල් යිස් ඒක රිෆලෙක් කරන්න පුළුවන් ටෙනන්ටත් යුටිලිට පැත්තෙන් වැඩියන හිද ජැසිපිකේෂන එකු තියෙනවා පික්ස් ටව එක කරදදි අපි හෙවිතරම ඩිසයින් කර ඩිසයින් කරලා අපි දැමික කරගෙන යනකොට අපි පොඩ්ඩක් සාමාන ප්‍රස්පෙක්ටව ටෙනස් ලත්ත එක අපි ඩිස්කශන එකක් දම්ම මේ අපි එහම බිල්ලිමක් කරනවා මේ පැසිජික කොම කරන මේම තම අප ෆලෝ පලේට්ස් කියල ඒටික පිළියට දැම්ම විතරයි ඔක්කොම කෝපරේට්ස්ලා මෙන්න ස්පේසස් බලන කට්ටිය ඔක්කොම අපිකාවට ඇවිල්ල බිල්ලීම හදල ඉවර කරන්න කලින් ඔක්කොම රෙන්ටව් වෙලා ඉවරයි මිස ජොජු අපි කතා කරා ඇක්සස්ටාවය ගැන ඒක මම ඔබේ නවතම නිෂ්පාදනයක් තියනවා වයා හවසෙක් අපි වයා හවස ගැන ටිකක් කතා කරමු වයා හවස එක අලුතේ මොනවද තියෙන්නේ වෑහවස් බිස්නස් එකට අපි ආවේ ඉස්සල් හම කන්ස්ට්‍රක්ෂන් කම්පනයක් හැටියට මේ ඔප්චන්ටකට අපි ආවේ මිචලීනි කර කලින් කැම්සෝ කියලා හිටිය ලංකාවේ කැම්සෝ එකලන් තමයි ලංකාවේ ලොකුම ටයර් එක්ස්පෝර්ට ටයර් එක්ස්පෝර්ට් කරන කම්පන ඒගොලන්ගේ රීජනල් බිස්නස් එක කොන්සිටේට් කරන්න ඒගොලන් ලංකාවේ ලොකුම ව්‍යහවසයක් හදන්න තීරණය කරන්න යාහුස්ස එක අර්ගාඩි ලක්ෂ 4 මාරක්
ඒ ලංකාවේ හදන ලොකුම ව්‍යහවස එක සිංගල් රූප ව්‍යහවස එක ලංකාව හදන ලොකුම ඒගොලන්ගේ ටීමයක් ඇවිල්ලා ඩිටක් කර ලංකාවේ කාටද මේ ව්‍යහවස එක හදන්න පුළුවන්ගේ ලංකාව ඕන එකට ලෑන්ඩක ලීස් කරන්න පුළුවන් හැබැ ව්‍යවසක හදන්න කවත එක තම ක්‍රටිකල් ඉටම තියෙන ඉටම තියෙන තම බිස්නස කරන්න ඕනේ එවලට කල්ලා ඒකනු අප සිලෙක් කරගත්තා දැත් මේ කම්පනය තම කේබල් මේ ව්‍යවස හදන්නක මේ වගේ කලින් හදරන මේක හරි ලොකු ස්ටෑනඩ ඇත්තියන ෆය ස්ටෑනඩ් දක්වේ ෆලෝ ස්ටෑන්ඩ් එක ගෙන පොළොව තියෙන්න්න ඕනේ FM2 කියලා FM1 කොලිට එකක් නිකම් 400 වර්ගාඩි සතරාමාරක ස්කපු ටේරිය එක්ක පොළොව තියෙන්න්න ඕනේ නිකක් මාබල්ලයක්කගේ ඇතිස්ද ලෙවල්ල කොලිටි දෙනී ගේ රෝබොටික් මෝමන්සම එකමඩේට් කරන්න ෆය සිස්ටම ඉතින් අපි කෙපිලිටික පෙන්වා එක කරන්න පුළුවන් කියලා එතකොට ඒ ඔපිටන්ටකින් අපිට දිස්කශන එක යද්දී අන්තිමට ඔය ආජනය කරපු ලෑන්ඩ ඕනට බැරිවුණා ෆයිනන්ස එක හොයාගන්න ඒ වැඩි පටන් ගන්න ඉටවස මිෂල් අපට කතා කල කිව මේ ඔගලන්ට තමයි හවස කන්ස්ටක් කරන්න පුල ඔගලන් ඒ මේ කරන්න ඇති කියලා අප පාලුකට මේ ලීස් කරන්න ඔගලන්ගේ එක අපට කරලා දෙන්න එතකොට අපි තේරන කර හරි මෙත අපිට එකත්වන අපි ලෑන්ඩෝගන්නේ බිස්නස අපි අරගෙන ලෑන්ඩ පිතර බිස්නස තිබ අරගෙන අප එක ඩිවලප් කර ඩිලප් කරලා ඒක ඩිවලප් කරන්න පටන් ගත්තය අපි කෝවිඩ් කාලෙ කෝවිඩ් පටන්ගත්ත කාලෙ විස්සේ විස්සේ ඉතින් මිචදින් හිතුවා ජීවිතයට අපිට නම් මේ ඉවර කරගන්නම් වෙන්න හැබැ අපේ තාගට්ටක නෑ නෑ අපිට මේක දුන්නේ අපේ විශ්වාසය මිතාට දෙනවා කියන එක අපි කරලා පෙන්න්න ඕනේ ඒක අපිට පුළුවන් කියන අපි කොමරි කෝවිඩ් එක අස්සේ අපි විශෝසස එතැන්ට දාලා පුළුවන් තරම් වැඩේ අපි ඉවර කරා වැඩේ ඉවර කරන කොටම කැම්සෝගෙන කම්පිට තම බිස්ලාම කන්ට්‍රක් කරේ ඉවරකොටම මිචලින් කියන ලෝකයේ ප්‍රමුඛතම නම්බවන් ටය කම්පනින් දවල් තම විචලේ ඒකනම් මේ කැම්සෝ බල් වයිඩ් කැම්සෝ මේ කම්පනිය ගත්තා විචලින් මේ ගත්තට පස්සේ බැලුව මේ අවහුස්සක අපි ඉබුලා පිට හැතිය ආපෝට්ටෙක් ගාව මිචලින් අපිට කිව්වා ඇවිල්ලා හරි මේ අපි ගන්න පවිච කරන්න හැබැයි මෙතර ආපෝට්ටෙක් ගාව හිද අපිට හදිසිය හරි මෙතන ෆයකත් තිබොත් එම ලෑන් ප්ලයින්නම ලෑන් කරන්න බැරනොත්තෙම අප ඉන්ටරේශන් බ්‍රන්් රපියුටේෂන එකට මේ ප්‍රශ්නයක් වෙනවා අපි අයි රිකෝර්මන්ස් අපි රියසස් කර අපිට මේ රීජන් එක බිස්නස් එක අපි කොන්ස්ටේට කල ඔක්කම එක්ස්පෝස් කරන මේ රීජන එක මීට ලොක වසක අපිට ඕන මිට ලොක ඉති ඒ කියන එන්ජිනරින් එක්සලන්සන් එක්ස්පිරියන්ස එක අපේ ඩිලිවකරපු හිද ඔපිට අපිට ආයාව අයන්සකින්ම තමයි අයි සයින්සරෙන් ගොඩගීපු පිණිස් ඊටවස්සේ අපි ඒ කල යුඩියේ ටෙන්ඩර එකක් කොල් කල් ඇතන ඉඩමත්ති අකෘතිස් පහක මේ පාර මිචලින්කිව අපිට ඕනේ ලංකාවේ වර්ගාඩි ලක්ෂ හතා මාර්ග ව්‍යහස 750,000 ස්ක්‍රෑ ෆීට් කියන්න අර්ගඩි ලක්ෂාතන හදාමාර්ගයන් වහල කවෙනවා අක්කර විසිපාක් කර මිචලින්ට තිබ්බා දැන් මේ කොච්චර ලොකු දෙයක් මෙතර හදන හිද ඒ කල පැත්ත තිබ්බා ෆ්ලඩ් වෙන වෙන ඒකල සාමනය කොළ හද එතන පලඩ් වෙන පොඩ්ඩක් වැසම පලඩ් වෙනවා මිශලින්කිව නෑ මේක අපි මේ ලොක වැඩක් මෙතන කරන හිද මෙතන අපි මේ ෆ්ලඩ් කන්ටරල් මිටිගේෂන එක්ක අපි කරන්න ඕන ඔගලන්ට සම්බන්ධ වන පුළුවන්ද කියලා මේක ඒක ඒකට අපි ගෙවන්න කැමති කියලා ගැන පබ්ලික් ඉන්ට්‍රස්ක රිලේෂන්ශිප ඇත්තියාගන්න අපි දායක වෙනවා මේකට කරන්නම් කියලා එක්ෂනල් පබ්ලික් ඒරියස ඩ්‍රනේජක ඉම්පරූ කරන්න ඒගොලන් එලකේට් කර 700 මිලියන් පොඩිකාරන්නේ 700 මිලියන් තර අපි ඔතන ඔය ඒ කල තියෙන කාණු පද්ධතිය අලුතෙන්ම හැදවා ෆ්ලඩ් ඩිටේෂන් පොන්්ඩයක් හැදුව ඒක වටේ අපි මිනිසුන්ට ඇවිදින්න ට්‍රැක්කයක් හැදවා ඊට පස්සේ අලුතෙම කැනල් එකටම ටඩ්වෙන් නැතිවෙන්න රිටේෂන් පොන්ස් හදල ටඩ් මිටිකේෂන එක හෙමම කර දෙක තව එකක් ඇංගල් එකක් තියර දැන් අපි වහසස් ඩිසයින් කර දෙකතම සයන්සයෙන් ගොඩ එන විදිත් තමයි අපි බැලුව මේක ලොකු වහලවල් කිවගේ කිඹුලා පිටියේ
ව්‍යහවුස් එක පළමනි කරපු ව්‍යහවුස එක වහලා අක්කර 15ක් කරන ඒ කල ව්‍යහවුස් එක වහලා අක්කර 25ක් විතර ඉති මේ ලංකාවේ ලොකුම වහලවල් දෙක මේ සයිස් වහලවල් කොයවත් නෑ ඉති මේක ඔපෝචනිටේක අපි දැක්ක ඩිසයින් කරද්දි රූෆ්ටොප් සෝලා අපි ඩිසයින් කරනම් වහලවල් මිනිමම් ග්‍රේඩියන්ට එකක් එක්ක සෝන පැනල්ස් දාන්න එක සිගනිිකන් වැලි වැඩිෂන් එක රටටත් අපිටත් ඩිනවල් එනජි අපි ලංකාවේ ලොකුම රූෆ්ටොප් සෝලා දෙක පින්ස්ටෝල් කර දැන් මෙගවට් 16.5 ජනරේට් කරනවා බිල්ඩ එකට දෙනවා ඒ බිස්නසකට අප ඉබේම ගියා ගෙන් සයින්සකෙන් ගොඩ ගිය නංගියේ පොල් ටිකක් ගාගන්න පොල් ටිකට එවන හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පෝල් නෑ බැහැ නොකිය වැඩ පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අක්කේ. පෝල් මේකේ පැන් රස පොල් වලින්ම ගන්න. Paul. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු. ඔබේ වැදගත් නිමවමක් තමයි ඇක්සස් මෙඩිකල් ට්‍රේස්. අපි සාමාන්‍ය ඉංජිනේරින් මෙඩිසිනුයි එකට තියන්නේ. මොකද සමහර ඩොක්ටර්ස්ලා කියනවා අපි තමයි වැඩියෙන් වැඩ කරන්නේ, ඉංජිනේර්ස්ලා කියනවා අපි තමයි වැඩියෙන් වැඩ කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙඩිකල් කොලෙජ් එකකට ගියත්, ඉංජිනේරින් ෆැකල්ටි එකට ගියත් මේ සාකච්ඡාව නිතින් වෙනවා මිස් ජොෂුවා. ඉතින් එහෙම වාතාවරණයක් තුළ ඇක්සස් ඉංජිනේරින් අද වෙද්දී පිළිකා රෝගීන්ට අවශ්‍ය අයිස්ටෝප්ස් පවා දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කතා කරමු ඇක්සස් මෙඩිකල් ට්‍රේසස් ගැනයි මෙන්න මේ ස්පෙෂල් ඉනිෂියටිව් එක ගැන. මේ රටේ පිළිකා කැන්සර් පිළිකා ප්‍රතිකාරයට ඩිටෙක්ෂන් එක කරන්න පෙට් ස්කෑන් කියලා එකක් කරනවා. මම දන්නවා ඔයගොල්ලෝ අහලා ඇති එක කොහොමද පෙට් ස්කෑන් එකක් කරන්න ඕනේ. ඒ පෙට් ස්කෑන් එක කරන්න ගේනවා ඒකට ඕනේ රේඩියෝක්ටිව් මැටීරියල් එකක් FDG කියලා පෙට් ස්කෑන් එකට දාන්න. ඒක තමයි ඒක පාවිච්චි කරලා තමයි ස්කෑන් කරන්නේ. ඒ මේ රේඩියෝක්ටිව් ඩ්‍රග් එක ලංකාවේ හදන්නේ අවුරුදු 10ක විතර ඉඳලා මේ ප්‍රොජෙක්ට් එක කතා කරනවා මේ සයික්ලොට්‍රෝන් කියලා ඉක්විප්මන්ට් එකක් ඕනේ මේ ස්කෑන් එක හදන්න. මේක හදන්න කතා කරගෙන අවුරුදු 10ක් තිස්සේ කතා කරනවා. හැබැයි තම රියල්ටිකට ඇවිල්ල තිබෙ නෑ. සාමාන්‍ය පෙට් ස්කෑන් එක කර අපේ ලංකාවේ මම දන්න දත්තා අනුව කෑන්ස පේෂන්ස්ට 30,000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ආර්ශිකව තව 30,000ක් විතර ඩිටෙක්ට් වෙනවා කැන්සර්ත් එක්ක. ඒක හරි සෑඩ් සිටුේෂන් එක. දුක් සහිත කාරණයක්. හැබැයි ස්කෑන් වෙන්නේ 2000කට අඩු සංඛ්‍යාව. එකත් තමයි මේ ස්කෑන් අඩුපාඩුවක් තියෙන ස්කෑන් යන්ත්‍රවලත් කෑන් යන්තුල අඩුපාඩුව තියන්නේ රෝ මටීරියල් එක ලංකාවේ නැති හින්දා ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ හරිම ගණන්. එතකොට ඒකේ ෂෙල්ෆ් ලයිෆ් එකක් තියෙනවා. ඒක ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ෂෙල්ෆ් ලයිෆ් එක අඩු වෙනවා. ඉතින් ඉන්දියාවෙන් ලංකාවට ගේනවා නම් අපි 100% පොටෙන්සි එක තියෙන FTG එකක් ට්‍රාන්ස්පෝර්ට් කරන අවුරුදු 4ක්වත් යනවනේ ප්ලේන් එකකින් ගෙනල්ලා ඊට පස්සේ රෝඩ් එකකින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පොටෙන්සි එක එකකින් 60% විතර අඩු වෙනවා. ඔය 40 ඉතුරු වෙන්නේ. ටිකක් පරක් වුණොත් ට්‍රැෆික් ජෑම් එකට ආවොත් එමේ 40ක් යනවා. අන්තිමට ගේන එකකින් හරියට ස්කෑන් කරගන්න බෑ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන්න ඕනේ දෙයක්. එකක් ප්‍රජාවට අවශ්‍ය දෙයක්. පස්සේ එතන බිස්නස් එකකුත් තියෙනවා. මේකත් කොස්ට් එක හුඟක් අඩුයි මේ හැදුවා නම්. එන්න ඔපචුනිටි එකකුත් ඩිමාන්ඩ් එකකුත් තියෙනවා. බිස්නස් එකට අමතරව ප්‍රජාවට අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ ඊට පස්සේ අපි දැන් ටෙන්ඩර් එක අන්තිමට කෝල් කරා මේ මිනිස්ට්‍රි ඔෆ් ඇටොමික් එනර්ජි එකෙන්. ඒකට අපි රාජ්‍යයට සහාය වෙන්න ටෙන්ඩර් එකට සහභාගී වෙලා 10% කොටස් අපිට දුන්නා පරිසක්ෂ අමාත්‍යාංශයට ඇටොමික් එනර්ජි සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වන්න දැන් ඕගොල්ලෝ මේකට සහභාගී වෙලා බලන්න මෙතන මේ ට්‍රාන්ස්පරන්ට්ලි මේ කරන වැඩක් කියලා. මේක බිස්නස් එකක්ම නෙමෙයි. මේක රටට අවශ්‍ය දෙයක් කරන හින්දා ඔයගොල්ලන්ට හවුල් වෙන්න කියලා. මේ ප්‍රොපෝසල් එකේ ඒ විදිහට ආවා. ඊට පස්සේ අපි කිව්වා ඩයට් හරි මේක අත්‍යවශ්‍ය දෙයක්. අපි ඩෙඩ්ලයින් එකක් දාගත්තා. ගිය අප්‍රේල් වල තමයි මේකට ගිවිසුම අත්සන් කරේ. අර ගුවා මේ අවුරුද්දේ පෙබරවාරි වෙනකොට මේක අපි හදලා ඉවර කරනවා කියලා. අපි සම්බන්ධ වුණේ මේක හදන්න. ජෙනරල් ඉලෙක්ට්‍රික් කියලා කම්පැනියක් තමයි ඇක්සස් ඉන්ටර්නැෂනල් තමයි ඒකේ ඒජන්ට් මේ ලංකාවේ. ඒගොල්ලන් කොටස් කරුවෙක්. ඇක්සස් ජෙනරේට් තියෙන 60ක්
හැට කොස් කරේ අපි කොටස් කරු වුණේ ඒක හදන්න ස්පේෂල් ට්‍රස්ට්‍රක්චර්ස් හදන්න ඕනේ මේක හදන්න රේඩියෝ ෆාර්මසිටිකල් එකකින්ද ඉතින් ජෙනරල් ඉලෙක්ට්‍රික් ඉල්ලුවා කවුද මේකට කේපබල් කොන්ට්‍රැක්ටර් කෙනෙක් මේක කරන්න ඕනේ රෙකෝඩිබල් කොන්ට්‍රැක්ටර් කෙනෙක් ඉතින් මේක සම්බන්ධ වෙන්න ඕනේ නැත්නම් ඒක ඉක්විප්මන්ට් ඩෙලිවර් කරන්නෙත් නැහැ ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඔතොරිටි එකත් මේක මොනිටර් කරනවා ඉතින් අපි ප්‍රයිම්ලි මේ වැඩේ පටන් අරගෙන පෙබරවාරි 16 වෙනිදා අපි මේ කමිෂන් කරා ප්ලාන්ට් එක දැන් අපි රෙඩි රේඩියෝ ෆාර්මසිටිකල් එක ඩිලිවර් කරන්න දැන්ට ප්‍රශ්න වගේ තියෙනවා මේ පෙට් ස්කෑනර්ස් එක මේන්ටෙනන්ස් ප්‍රශ්න වගේ අපි මැදිහත් වෙලා එකත් අපි උදව්වක් දෙනවා එකත් ඉක්මනට ඉවර කරන්න ප්‍රයිවට් සෙක්ටර් එක තුකක් දැන් පෙට් ස්කෑනර්ස් වල ඉන්වෙස්ට් කරන ඔල්රෙඩි රො මැටීරියල් එක තියෙන හින්දා ඉතින් මේක හින්දා කැන්සර් ඩිටෙක්ෂන් එක හොඳ වෙයි හොඳ අතර හැර එෆෝඩබල් වෙනවා ඩිටෙක්ෂන් එක වැඩි වෙන තරමට ට්‍රීට්මන්ට් එකත් වැඩි වෙන්න පුළුවන් එතකොට සර්වයිවල් රේට් එකත් ඉබේම වැඩි වෙනවා ඩිටෙක්ෂන් එක කලින් කරොත් එහෙම ඉන්ජිනියර්ස්ලා තියෙන ලොකු පර්සෙප්ෂන් එකක් තමයි සිතුෂුවක් හරි අපි ග්‍රවුන්ඩ් වර්ක් ඒ කියන්නේ අපි ග්‍රාස් රූට් ලෙවල් එකේ නොලෙජ් එක දැනගත්තාම හිමත් නැත්නම් අපි අපේ වැඩේ දැනගත්තාම නැති ඉතින් අපි ඉස්සරහට එන්න ඉන්න ඉන්ජිනියර්ස්ලා කොටින්ම සයන්ස් වලින් ගොඩ යන්න ඉන්න කට්ටිය කොහොමද මේ ඇකඩමික් කොලැබොරේෂන් එකයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකයි එකතු කරගෙන ඉස්සරහට යන්නේ කියලා පණිවිඩයක් දෙන්න. ඔයා කියනවා වගේ ඇකඩමික් ඉන්ස්ටිටියුෂන්ස් වලට තියෙන රිසර්ච් වලට ඉන්ඩස්ට්‍රියල් ඇටැච්මන්ට් එක ඕනෙමයි. ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකයි කන්ට්‍රිබියුෂන් එක ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉන්නේ ඉන්ඩස්ට්‍රි එකේ කොලැබොරේට් වුනේ නැත්නම් ඉන්ස්ටිටියුෂන්ස් වල රිසර්ච් not fruitful. ඒ සමහර රිසර්ච් කරනවා ඉන්වෙන්ෂන්ස් අපි දැකලා තියෙනවා not practically applicable ඉන්වෙන්ෂන්ස් හොඳයි මොකක් දැනුමක් හැකියාවක් තියෙනවනේ මොන හරි ඉන්වෙන්ට් කරන්න හැබැයි ඒක සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් බෙනිෆිට් එකක් නැත්නම් ඉන්වෙන්ෂන් එක අපරාධයි එෆර්ට් එකත් අපරාධයි ඒකින්ද ඉන්ස්ටිටියුෂන්ස් කමර්ෂල් ඉන්ස්ටිටියුෂන්ස් ඉන්වෙන්ෂන්ස් ඇන්ඩ් රිසර්ච් වලට එකතු වෙනවා නම් ඒකේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එක වැඩි කමර්ශලයිසේෂන් එක වැඩි එක තමයි මිනිස්සු දියුණු වෙන්නේ රටත් දියුණු වෙන්නේ අන්තිමට මොකද්ද මේ ඉන්වෙන්ෂන් එකෙන් සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් කන්ට්‍රිබියුෂන් එක ඉතින් අපි ඇකඩමියත් එක්ක හුඟක් සම්බන්ධයි අපි ලොකු ට්‍රේනිං ඉන්ස්ටිටියුෂන් එකක් අපි තැන්ක්ෆුල් වෙන්න ඕනේ ස්පෙෂලි ඉස්සෙල්ලාම ලෝකල් ඉන්ස්ටිටියුෂන් යුනිවර්සිටිස් වලට අපි ග්‍රැජුවේට්ස් ලාගෙන් engineering graduates ලාගෙන් engineers ලාගෙන් 95% වැඩි local universities වලින් ඉතින් ඒක අපි තියෙන්න ඕනේ එතකොට අපි highly skilled corporate management එකේ තියෙන maximum engineers ලා ඒගොල්ලන් තමයි the most skilled people among the country I can tell you who runs all these businesses and so ඒක attitude එක අපි තියෙන්න ඕනේ ඉතින් අපි collaboration එක universities එක අපි collaborate කරනවා එතකොට අපි තියෙනවා මෙහේ රිසර්ච් සෙන්ටර් එකක් අපි ඩෙවලොප් කරා මෙහේ අයිඩියා නෙස්ට් කියලා. ඒ කියන්නේ ඒ අයිඩියා නෙස්ට් එකේ ඔගනෙක්ට ඇවිල්ලා රිසර්ච් කරන්න පුළුවන්. අපි මෙන්ටෝ කෙනෙක් දෙනවා මෙහෙන් කමර්ෂල් සයිඩ් එකෙන් මෙන්ටෝ කෙනෙක් දෙනවා. එතකොට අපේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඩිසයින් සයිඩ් එකකින් උත් අපි මෙන්ටෝ කෙනෙක් දෙනවා. කියන්නේ අපේ ඉන්ජිනියරින් ඩිසයින් සයිඩ් එකෙන් මෙන්ටෝ කෙනෙක් ඉන්නවා. ඉන්ජිනියරින් පැත්ත බලා ගන්න. කමර්ශල් සයිල්ඩකින් අපි මෙන්ට කෙනෙක් දෙන කමර්ශල් ඇස්පෙක්සු ඩිස්කස් කරන්න මේක කමර්ශල් ඇපලිකේෂන් සු තියෙනවද කියලා ඒක අන්තිමට හැඩිං ලා යන්න ඕනේ රිසර්ච් ඉතින් දැන්ටත් අපි රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක් කරගෙන යනවා ඉතින් අපි කරපු එක ඉන්ස්ටිටියුට් එකක් තමයි අපි මම කිව්වා වගේ ෆවුන්ඩේෂන්ස් වල අපි හුඟක් ඉන්වෝල්ව් වෙලා ඉන්නවා ෆයිලිං and සබ්ස්ට්‍රක්චර් එතන රිසර්ච් මදි ලෝකෙම ටිකක් මදි ඉතින් අපි කලබරේෂන් එක පටන් ගත්තා with the University of Ottawa and Oxford and Cambridge University අපි දායකත්වය දුන්නා යුනිවර්සිටි එකට මෙහෙම රිසර්ච් එකක් කරන්න හින්දා මෙහෙ අපි කරන්නේ fiber optical monitoring එකක් අපි කරනවා ෆවුන්ඩේෂන්ස් වල ෆයිලිං වල ස්ට්‍රෙන්ත් එක එස්ටැබ්ලිෂ් කරගන්න. ඒ කියන්නේ අපි දැන් තියරිටිකලි නේ අපි ෆයිල් එකක් ගහන්නේ මෙතන ලෝඩින් එක තියෙනවා කියලා තියරිටිකලි නේ. ඉතින් ටෙක්නිකලි එක තියෙන්න ඕනේ. ප්‍රැක්ටිකලි අපි රිසර්ච් කරනවා ඒක ඇත්තටම තියෙනවද කියලා. තව ඩිසයින් කරන්න පුළුවන් දෙයක් තව ඩිසයින් ඉම්ප්ලිමන්ට් එකක් කරන්න පුළුවන් දෙයක් ප්‍රැක්ටිකලි ෆීඩ්බැක් එකක් අරගෙන බිහෙවියරල් ඇස්පෙක්ට්ස් එකක් වෙනස් වෙනවද කියලා අපි ඇසියුම් කරනෝනේ පයිලට් අපි ඩිසයින් කරද්දී අපි රොක් එක බලනවා ෆ්‍රික්ෂන් එක බලනවා එර්ත් ප්‍රොෆයිල් එක බලනවා ඒ ලෝඩින් එක බලලා තමයි ඩිසයින් කරන්නේ මේ ඔක්කොටම හරියන්නේ
ඉතින් අපි බලනෝ ඒ ඩිසයින් කරපු එකයි ඇක්චුවල් ලෝඩිං එකයි වෙනසත් තියෙනවද කියලා තව යුනික් ඇස්පෙක්ස් අපිට බලන්න පුළුවන්ද කියලා ඒ රිසර්ච් එකට අයිතින් ලොකු ඉන්ටර්නේෂනලි ඔසෝ පොඩි මයිතන්නේ කොලඩ් එක හම්බුනා මේ හොඳ ඉනිෂියටිව් එකක් කියලා ඉතින් දැන්ට අපි කරනවා ලස්සන ඉනිෂියටිව් එකක් ස්මාර්ට් ඩ්‍රේන් කියලා මේ ඩ්‍රේන් again අපේ ශ්‍රී ලංකන් බෝන් ඔස්ට්‍රේලියන් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක එතන අපි කරන්න හදන්නේ ෆ්ලඩ් කන්ට්‍රෝල් අපේ ෆ්ලඩින් තියෙනවනේ මේ ඒරියාස් වල මේ හැමතැනම තියෙන කන්ජස්ටඩ් සිටිස් වල අපි මෙතන කරන්න හදන්නේ එයා ඩිසයින් කරලා තියෙන ඩ්‍රේන් එකක් ෆ්ලඩින් එලර්ට් කරන්න සිස්ටම් එකක් දාලා ඒ කියන්නේ දැන් ඔයාගේ ගමේ ඩ්‍රේන් එක ෆ්ලඩ් වෙනවා නම් ඔයාගේ සෝෂල් ගෲප් එකට එලර්ට් වෙනවා නම් ඔයා හරි කියලා සුද්ධ කරයිනේ ඒ වගේ ඔපචුනිටි එකක් මෙතන තියෙනවා. ඒක අපි පේන්නේ ඉතින් අපි එතනට පොඩක් ඉන්වෝල්ව් වෙලා දැන් මේ දවස්වල රිසර්ච් and ටෙස්ටිං කරගෙන යනවා. ඉතින් ඒ ඔපචුනිටි එක ඔක්කොටම තියෙනවා. ඒකයි මම මෙතන කියන්න කැමති. ඒ ඔපචුනිටි එක ඔක්කොටම තියෙනවා. මෙතන අපි ගාව තියෙනවා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඇක්සස් ඉංජිනේරිං ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝෆර් ජොෂුවා මහතාට ඔබේ වටිනා කාල වේලාව අපිත් සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් මොකද සයන්ස් වලින් ගොඩ යන්න ඉන්න මිනිස්සුන්ට සයන්ස් වලින් ගොඩ ගිය මිනිස්සුන්ට මේ කතාවෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් සයන්ස් ගැන කතා කරනකොට සයන්ස් වලට සමාජ නිර්මිතයන් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සයන්ස් ඇසෝසියේට් කරන්නේ ඉංජිනේර් කෙනෙක් එක්ක. එහෙමත් නැත්නම් ડોක්ටර් කෙනෙක් එක්ක. අපිට යන්න පාර කැපිලා තියෙනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම බැලුවොත් සයන්ස් වලින් ඔබට පුළුවන් ව්‍යවසායන් නිර්මාණය කරන්න. සයන්ස් වලින් රටට ලෝකයට දෙයක් කරන්න. ජාත්‍යන්තර තත්ත්වයෙන් සිහින දකින්න. ඉතින් මේ මිස්ටර් ක්‍රිස්ටෝෆර් ජොෂුවාගේ කතාව. සයන්ස් වලින් ගිහිපු කෙනෙක්ගේ කතාව. සයන්ස් වලින් ගොඩ ගිහිපු අයට, සයන්ස් වලින් ගොඩ යන්න ඉන්න කට්ටියට මේ කතාව බෙහෙවින්ම වැදගත් වෙයි. ඉතින් අපි නැවතත් හමු වෙමු සයන්ස් වලින් ගොඩ ගිහිපු කෙනෙක්ගේ තවත් කතාවක් අරගෙන. මේ සයන්ස් වලින් ගොඩ ගිහිපු මිනිස්සු. පොල් ටිකකට එවනවා හාකේ අර බණ්ඩාරවත් එක ලස් කරන්න ගියානේ. පෝල් නෑ බෑ නොකිය වැට පුරාණ යෝදෙද්ද බන්ද. අපි හිතපු දේවල්ද මේවා. අකේ පෝල් මේකේ පැන් රස පොල් වලින්ම ගන්න. Paul. සිද්ධ වෙන්න ඕන. අපි සුරංගනා කතා කියලා හිතන දේවල් ඇත්ත කරන්න සයන්ස් කරන අයට පුළුවන්. ඒක අපි කාගේත් සාර්ථකත්වයට හේතු වෙනවා. සයන්ස් කරලා ගොඩ යමු.